ආයුබෝවන් ඔන්න අදත් මගේ ආදරණීය ඔයාලා ඔක්කොම හුඟක් ආදරයෙන් පිළිගන්නවා මගේ නාරිය YouTube channel එකට. ඉතින් හුඟක් ස්තුතියි මගේ channel එක subscribe කරපු ඒ වගේම මගේ post වලට like දාපු comment දාපු හැමෝටම. ඉතින් අද මම කතා කරන්නේ ඔයගොල්ලන්ට කාලිමෑණියන්ගෙන් කොහොමද අපි හරියටම නිවැරදිව පිහිට ලබා ගන්න කියලා. ඉතින් රැඳී ඉන්න මේ වීඩියෝ එකත් එක්ක ඉවර වෙනකම් බලන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. මගේ ආදරණීය ඔයගොල්ලෝ දන්නවනේ ලංකාවේ ගොඩාක් කට්ටිය කාලිමෑණියන්ට ගොඩාක් වන්දනා කරනවා විශ්වාස කරනවා පිහිට ලබා ගන්නවා. ඉතින් ඒ අතින් බලපුවාම කාලිමෑණියන්ව නොදන්න නොහඳුනන කෙනෙක් නෑ. පොඩි දරුවගේ පවා දන්නවා. ඉතින් කාලිමෑණියන්ගේ අපි ඉස්සරලාම පිහිට ලබා ගන්න කොහොමද කියලා කතා කරන්න කලින් අපි බලමු කාලිමෑණියෝ ගැන පොඩි විස්තරයක් ඔයගොල්ලන්ගේ දැනුවත්භාවය උදෙසා මම පොඩි විස්තරයක් කියලා දෙන්නම්. ඉතින් මේ කාලිමෑණියෝ කියන්නේ යාළුවනේ මහා දෙවියන්ගේ එහෙම නැත්නම් ශිව දෙවියන්ගේ දේවිය වන බිරිඳ වන පාර්වතී දේවියටම කියන තවත් නමක්. පාර්වතී දේවියට කාලිමෑණියෝ කියන්නේ පාර්වතී දේවියට තරහ ආපු තීව්‍ර අවස්ථාවක් පෙන්눔 කරන ස්වරූපයක්. කිව්වොත් මං හිතන්නේ මම හරි. ඊටම සරල විදිහට කිව්වොත්. කාලිමෑණියන්ට මං හිතන්නේ විවිධ නම් වලින් කාලිමෑණියන්ව හඳුන්වනවා. කාලිමෑණියෝ භද්‍රකාලී අම්මා එතකොට නාගකාලී ඔය වගේ ගොඩක් නම් වලින් කාලිමෑණියන්ව හඳුන්වනවා. කෞශිකා ඔය වගේ. ඉතින් මේ කාලිමෑණියෝ කාලි කියන ස්වරූපයට එන එක විදිහක් තමයි සුර සහ අසුර කියලා යුද්ධයක් තිබුණානේ. සුර සහ අසුරයන් අතර යුද්ධ තිබුණානේ. ඔන්න ඔය අසුරයෝ කියන්නේ හැම වෙලෙම සුරයොත් එක්ක තරහ කට්ටිය. කියන්නේ දෙවියොත් එක්ක තරහ කට්ටිය තමයි අසුරයෝ කියන්නේ. අපි හිතමු යක්කු කියන්නේ අර පාතාලේ ඉන්න කට්ටිය කියන්නේ. අන්න ඒ වගේ. ඉතින් ඔතන අසුරයන්ගේ ප්‍රධාන කෙනෙක් හොඳටම භාවනා කරලා රැකිය යුතු සියලුම ආකාරයෙන් ඒ තමන්ගේ භාවනාව දියුණු කරලා ඒ පිළිබඳව දෙවියන්ගේ ලොක්කා කියන්නේ දෙවියන්ගේ ප්‍රධාන දෙවිය වෙන්නේ මහා බ්‍රාහ්මණයාගෙන් වරමක් ඉල්ලනවා. ඒ වරම තමයි එයාට දෙන්න කියලා මේ අමරණීයත්වය දෙන්න කියලා එයා ඔන්න බවුන් වඩලා සියලුම පිළිවෙත් කරලා ඉල්ලනවා. එතකොට මහා බ්‍රහ්මයාට මේක නොදී ඉන්න බැරි වෙනවා. එතකොට මහා බ්‍රහ්මයා බලනවා අසුරයාට අමරණීයත්වය දුන්නොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මෙයාව මරන්න බෑ කවදාවත්. ඒ නිසා කියනවා දෙන්නම් හැබැයි ඔබව මරනවා නම් මරන්න පුළුවන් වෙන්නේ ඉතින් කාන්තාවක් යතින් තමයි යා කවදා හරි මැරෙන්නේ. කාන්තාවක් මැරුවොත් තමයි යා මැරෙන්නේ. කිසිම පිරිමියෙක් අතින් ඒ අසුරයව ඝාතනය වෙන්නේ නැහැ කියලා ඔන්න වරයක් ගන්නවා මහා බ්‍රහ්මයාගේ. ඉතින් මේ වරය අරගෙන මේ අසුරයා මුළු දිව්‍ය ලෝකයම විනාශ කරමින් එනවා. අන්න ඒ අවස්ථාවේ තමයි මේ පාර්වතී මෑණියෝ එහෙම නැත්නම් දුර්ගා මෑණියෝ පාර්වතී මෑණියන්ට මේ කාලි කියන වේශය අරගෙන ඇවිදිලා ඒ අසුරයත් එක්ක යුද්ධ කරලා ඒ අසුරයව පරාජය කරලා අසුරයව මරණයට පත් කරන්නේ. අන්න ඒ වෙලාවේ තමයි මේ කාලි කියන අර ගොඩාක් අර තරහගේ ස්වරූපයේ ඉන්නේ. එතකොට කාලිමෑණියන් මේ වෙලාවේ කාටවත් මෙල්ල කරන්න බැරි වෙනවා. එතකොට දිව්‍ය ලෝකවල අයත් ඒ වගේම හැමෝම ගොඩක් බය වෙන දෙවියොත් බය වෙනවා. එතකොට මොකද කරන්නේ කොහොමද මේව පාලනය කරන්න කියලා. අන්න එතකොට තමයි අර කාලිමෑණියන්ගේ දෙපය යටින් ශිව දෙවියෝනේ. ශිව දෙවියෝ ඇවිදිලා එයාගේ තියෙන දේව බලයෙන් ඇවිදිලා එයා ඇවිල්ලා මේ කාලිමෑණියෝ ඉන පාරේ නිදා ගන්නවා. එතකොට අර ශිව දෙවියෝ පායට පෑගුණාට පස්සේ
කාලිමෑනියෝ පියවි සිහියට එනවා. අන්න එහෙම තමයි ඔය මම ඔය එක විදිහක් තව එක කතා තියෙනවා කාලිමෑනියෝ ගැන. ඉතින් ඔය මම දන්න විදිහ තමයි ඔයගොල්ලන්ට කිව්වේ. ඉතින් ආදරණීය ඔයගොල්ලෝ දන්නවා කාලිමෑනියන් ඉන්දියාවේ නම් ගොඩාක් දුරට ඉතා භක්තියෙන් අදහනවා අපි වගේ නෙමෙයි. අපි නම් සාමාන්‍යයෙන් අර කාලිමෑනියන්ගේ පින්තූර අපි ගේ ඇතුලේ තියාගෙන පුද පූජා කරන්නේ නැහැනේ. එතකොට ඉන්දියාවේ එහෙම නෙමෙයි කාලිමෑනියන්ගේ පින්තූර ගෙවල් ඇතුලේ තියාගෙන ලොකු පූජා කාමර හදාගෙන මෑණියන්ට පුද පූජා පවත්වනවා. ඇත්තටම කාලිමෑනියෝ කියන්නේ අර යක්ෂ කාලි යක්ෂණී කියලා නෙහෙමනේ කියන්නේ. ඒ වුණාට ඒමින් මම මනිනහද ඇත්තටම කාලිමෑනියෝ කියන්නේ දෙවි කෙනෙක්. අපිට යාව අපේ දෙවිවරු අතර තියලම පුද පූජා පවත්වන්න ඇත්තටම පුළුවන්. මොකද ඒ කාලිමෑනියෝ කියන්නේ ශිව දෙවියන්ගේ බිරිඳ පතිනිය. එතකොට යා එහෙම දේව මණ්ඩලයෙන් අයින් කරන්න මම නම් කිසිම හේතුවක් දකින්නේ නැහැ. ඒ වුණාට ඉතින් අර අපේ පැවතෙන සිරිත අනුව කියන්නේ ඒ කාලේ ඉඳන් පැවතෙන විදිහක් වෙන්නේ නැති සාමාන්‍ය කාලිමෑනියන්ට ගේ ඇතුලේ අර අනිත් දෙවියොත් එක්ක තියලා මල් පහන් පුද පූජා තියන්නේ නැහැ. ඉතින් අපි බලමු කාලිමෑනියන්ට අපි කොහොමද කාලිමෑනියව නිවැරදිව වන්දනා කරන්න කියලා පළමුවෙන්ම. යාළුවනි කාලිමෑනියන්ට වෙන් වෙච්ච දවස් දෙකක් තියෙනවා. අඟහරුවාදා සහ සිකුරාදා. ඔන්න ඔය දවස් දෙකේ තමයි කාලිමෑනියෝ වෙනුවෙන් අර කාලිමෑනියන්ගේ දවස් දෙක කියලා වෙන් කරලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය කියන දවස් දෙකේ තමයි අපි වැඩිපුරම කාලිමෑනියන් පුද පූජා පවත්වන්නේ. ඉතින් ඉස්සර කාලිමෑනියන්ට පූජා කරන මල් එහෙම ගත්තාම රතු පාට මල් සුදු පාට සම්මේ පිච්ච මල් ඒ වගේ දේවල් තමයි අපි පූජා කරන්නේ. ඒ වගේම තමයි කාලිමෑනියන්ට පූජා කරන පූජා වට්ටියත් අනිත් දේවියන්ට වඩා වෙනස් ආකාරයකින් තමයි සකස් කරන්නේ. මම දැකලා තියෙනවා යාළුවනේ වඩේ උළුඳ වඩේ තෝසේ ඒ වගේ කෑම සමහර විට අර දෙමළ ආభాෂයේ හින්දා වෙන්නත් පුළුවනි. ඒ වගේ කෑමත් කාලිමෑනියන්ට පූජා කරනවා. සමහර අය නම් මේ පිලි ජාතිත් පූජා කරනවා. ඉතින් මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. මොකද කාලිමෑනියන් කියන්නේ දෙවි කෙනෙක්. ඉතා බලගත් දෙවි කෙනෙක්. හරි. එහෙනම් අපි දැන් බලමු අපේ මාතෘකාවට අපි දැන් යමු කොහොමද කාලිමෑනියන්ට නිවැරදිව වන්දනා කරලා නිවැරදිව අපේ දුක කියලා කොහොමද අපි කාලිමෑනියන්ගෙන් පිහිට ලබා ගන්න කියලා. යාළුවනේ ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඕනම දේවාලයකට දෙවි කෙනෙක්ව බැහැ දකින්න යන්න කලින් අපි පේ වෙන්න ඕනේ. පේ වෙන්න ඕනේ, මස් මාළු නොකා ඉන්න ඕනේ, පිලි නොකා හොඳට පේ වෙන්න ඕනේ. ඉතින් කාලිමෑනියන් බැහැ දකින්න යන දවසට මම නම් දවස් 3ක් විතර මස් මාළු නොකා හොඳට පේ වෙනවා. යන දවසේ උදෙන්ම අවදි නැගිටලා හොඳට ස්නානය කරලා කහ වතුරත් නාලා යාළුවනේ හොඳ සුදු පාට හොඳ පිරිසිදු ඇඳුමක් ඇඳගෙන පිච්ච මල් හරි රතු පාටට හුරු මල් හරි ගෙදර තියෙන නම් හොයා ගන්නව. නැත්නම් ඇත්තටම දේවාලේ ගාවක් තියෙනවා ගන්න. ඉතින් මේ මල් අර ගන්නවා. ඊට පස්සේ අපි කාලිමෑනියන්ට මල් මාලයක් අරන් යනවා නම් මල් මාලයක් අරන් යන්නත් පුළුවනි. කොහොඹ කොළවලට කාලිමෑනියෝ ගොඩාක් ප්‍රිය කරනවා. ඉතින් කොහොඹ කොළ මල් මාලයක් අරන් යන්නත් පුළුවනි. හැකියාවක් තියෙනවා නම් නැත්නම් සමහර අය මම දැකලා තියෙනවා කොහොඹ අත්තු ගෙනහිල්ලා පූජා කරනවා. ඉතින් ඒ විදිහේ දෙයක් අරන් යන්නත් පුළුවනි. එතකොට දෙහි මාලයක් ඒකේ ගානක් තියෙනවා 21ක්. ඔය වගේ ගානක් මට හරියට මේ ගාන මතක නැහැ. ඉතින් දෙහි මාලයක් ඔය වගේ දේවල් අරගෙන සුවඳ දුම් හඳුන් කූරු මල් පහන් අරගෙන අපි කාලිමෑනියන්ගේ දේවාලෙට ගිහිල්ලා තමා කාලිමෑනියන්ව බැහැ දකින්නට ඕනි. ඉතින් යාළුවනේ මේ විදිහට මම කාලිමෑනියන්ගේ දේවාලෙට ගිහිල්ලා මම යන කාලිමෑනියන්ගේ දේවාලේ නම් පොඩි බුදු පිළිමයක් තියෙනවා. ඉස්සෙල්ලා මම යන්නේ එතනට. ගිහින් තියලා ඉස්සෙල්ලා මම මල් ආසන
ඔක්කොම පිරිසිදු කරනවා. පිරිසිදු කරලා පරවෙච්ච මල් අයින් කරනවා. ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා යාළුවනේ. ඔය මං යන දේවාලේ එතන කාලිමෑණියන්ට පොල් ගහනවා. කිරි වලින් නාවනවා කාලිමෑණියන්ගේ අර ත්‍රිශූලේ. ඉතින් එතන ඇත්තටම අර මිනිස්සු පූජා කරනවා විතරයි. ඊට පස්සේ ඒවට වතුර ටිකක්වත් ගහන්නේ. ඒක එතනම දාලා යන ඇත්තට මේක මම හිතන්නේ මේ පිහිටකට වඩා එතනින් වෙන්නේ ඇත්තටම අර අපවිත්‍ර කිරීමක් තමයි වෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් මතක තියාගන්න ඒ වගේ තැනකට ගිහිල්ලා ඔයගොල්ලෝ මොනවා හරි ඒ වගේ පුද පූජාවක් කරනවා නම් විශේෂයෙන්ම කිරි වලින් මෑණියන්ව නාවන්න වගේ අර ත්‍රිශූලේ නාවනවා නම් වගේ ඔයගොල්ලෝ ඔයාලගේ කාර්ය කරලා ඒකට වතුර එකක් ගහලා යන්න ගෙහෙදිලා යන්න. ඇත්තටම පිරිසිදුව තියෙන එක තමයි පළවෙනිම දේ. ඊළඟට යාළුවනේ හොඳට පන්සිල් ගන්න. පන්සිල් අරගෙන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දෙන්න. පින් දීලා මෛත්‍රී භාවනාව චුට්ටක් කරන්න. කරලා ඔයගොල්ලෝ ඊළඟට යන කාලිමෑණියන්ගේ දේව රූපයේ ගාවට ගිහිල්ලා ඔබ කාලිමෑණියන්ට වතුර කලිගිඩි 3ක් ඒ කාලිමෑණියන්ගේ ත්‍රිශූලයට වක් කරන්න 3ක් 9ක් ඔය වගේනේ වක් කරන්නේ. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් වක් කරන්නේ වක් කරන ගානයක් පාසය ඔබ කාලිමෑණියන්ට වන්දනා කරන ගාතාවක්. ඇත්තටම අන්තර්ජාලේ නම් ඕන තරම් ගාතා තියෙනවා. ඉතින් මම පාවිච්චි කරන ගාතාවක් තියෙනවා. ඒක කියලා 3 පාරක් කියලා මෑණියන්ට වන්දනා කරලා ඊට පස්සේ මම ඔයගොල්ලෝ නොදන්නවා නම් මම කියන්නම් ඒ ගාතාවත්. ओम काली महाकाली काली के परमेश्वरी सर्वानंद करे देवी नारायणी नमोस्तुते කියලා 3 පාරක් ඒ ගාතාව කියලා වඳින්න. වැඳලා ඔබ කාලිමෑණියන්ට පින් අනුමෝදන් කරන්න. පින් අනුමෝදන් කරද්දිත් යාළුවනේ ආවට ගියාට පින් අනුමෝදන් කරන්න එපා. ඔයගොල්ලෝ කරපු මොකක් හරි පින් දෙයක් යහපත් දෙයක් හිතන්නේ රුවන්වැලි සෑය ගාවට ගිහලා ඔබ කරපු යම් පූජාවක් හරි ඔබ ගෙදර දීපු යම් දානයක් හරි ඔබ කාට හරි අසරණ කෙනෙක්ට දීපු දෙයක් හරි මතක් කරන්න. එක මතක් කරලා ඒ පින මම මේ කරපු පින කාලිමෑණියන්ටත් අනුමෝදන් වෙත්තා. ඒ පින් බලයෙන් කාලිමෑණියන්ගේ දිව්‍ය ශක්ති, දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණ තව තවත් වැඩි වර්ධනය වේවා. කාලිමෑණියන් ප්‍රාර්ථනා කරන බෝධියකින් බුද්ධත්වයේ ලබා ගැනීමට ඒ පින් හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරලා වඳින්න යාළුවනේ. ඉතින් යාළුවනේ ওই විදිහට මෑණියන්ට වන්දනා කළා. අන්න ඊට පස්සේ ඔබේ ප්‍රාර්ථනාව ඔබට ඕන දේ මෑණියන්ගෙන් ඉල්ලන්න. අනිවාර්යයෙන්ම යාළුවනේ ඔයගොල්ලන්ට මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබිලා ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. මම ඒක නම් අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂව කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔය කියපු විදිහට කරලා ඒ ඔබේ ප්‍රාර්ථනාව ඉල්ලන්න. අනිවාර්යයෙන්ම අම්මා පිහිට වෙනවම තමයි. අනික තමයි යාළුවනේ කාලිමෑණියෝ කියන්නේ මව්ගුණේ පිරිච්ච දෙවි කෙනෙක්. අපේ අම්මා ගාවට ගිහිල්ලා අපි මොනවද ඉල්ලන්නේ අම්මා කවදාවත් අහක බලන්නේ නැනේ. ඒ වගේ තමයි අපි මොන වැරද්ද කරත් අපි අම්මා ගාවට ගිහිල්ලා සමාව ඉල්ලුවාම අම්මා කවදාවත් සමාව නොදී ඉන්නෙත් නැහැ. ඉතින් කාලිමෑණියෝ කියන්නේ දරුණු විදිහට අපේ සමාජයේ ප්‍රතිරූපයක්ම වල තිබ්බට අපි යාව අදහනවා නම් යාව විශ්වාස කරනවා නම් එයාගේ දරුවන්ට කවදාවත් අහක බලන්නේ නැහැ. අනිවාර්යෙන් මේ දුකේදී කාලිමෑණියෝ පිහිටට එනවාම තමයි. ඉතින් යාළුවනේ මේක මම අත්දැකීමෙන් කියන්නේ. මම ආයෙත් කියනවා මෙන්න මේ විදිහට කරලා බලන්න. අනිවාර්යයෙන්ම තව දෙයක් තියෙනවා යාළුවනේ. අපි කාලිමෑණියෝ වේවා වෙන කිසියම් හෝ දෙවි කෙනෙක් වේවා අපි අපිට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට විතරක් ගිහිල්ලා දෙවියන්ට ප්‍රශ්න කිව්වට වැඩක් නැහැ. හැම වෙලෙම අපි විශ්වාස කරන දෙවි කෙනෙක් ඉන්නවා නම් අපි හැම වෙලෙම එයාව අපේ හිතේ කොනක තියාගන්න ඕනේ. අපි යට හැමදාම පින් දෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි යම් කිසි පිනක් කරනවා නම් දානයක් දෙනවා නම් යහපත් ඕනම ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාවෙදී අපි ඒ දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පිණින්
යම් කොටසක් අනුමෝදන් වෙත්තා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනි. ඉතින් ඒවා හරීම සරල දේවල් යාළුවනේ. මොකද දෙවිවරු අපෙන් බලාපොරොත්තු වෙන්නේ පින්. පින් අනුමෝදන් අපි තමයි දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ. අන්න ඒක නිසා මේ මනුස්ස ලෝකේ හරි අමුතු දෙයක්. දෙවියන්ට පින් ලැබෙන්නේ අපි දෙන පින් වලින් තමයි ඒගොල්ලන්ගේ පින් වර්ධනය වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි හැම වෙලෙම දෙවියන්ට පින් දෙන්නේ. අන්න ඒ විදිහට අපි හරි මාර්ගයේ ඉඳගෙන යහපත් දේවල් කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් කාලි මෑණියොත් අන් සියලුම දෙවිවරුත් කවදාවත් අහක බලන්නේ නැහැ. අපිට දුකක් කරදරයක් වෙනකොට ඇවිල්ලා අනිවාර්යයෙන්ම පිහිට වෙනවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී අපිට ඉදිරියේදී වෙන්න තියෙන යම්කිසි කරදරයක් වුණත් හීනෙන් වුණත් පෙන්눔 කරනවා. අපි ඒ වගේ ඈත් කරලා ඒ වගේ බේර ගන්න තැනට පවා මේ අපි හරියට හිටියොත් මේ පිහිට ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම ඔයාලට මගේ පුද්ගලික අත්දැකීමක් තියෙනවා. මම මේක ඔයගොල්ලන්ට කියන්නම්. මේක සත්‍යම සිදුවීමක්. මීට මම හිතන්නේ මාස 7-8කට කලින් මම ගොඩක් අසනීප වෙනවා. ඒ අසනීප වුණාට පස්සේ යම් කිසි දෙයකට මම බය වෙනවා. ඒ බය වුණාට පස්සේ යාළුවනේ මට දැන් රෑ හොඳටම බය වෙනවා. ඇස් දෙක පියාගෙන නිදා ගන්නත් බෑ. හොඳටම බය වෙනවා. මම පිරිත් කියනවා. එතකොට පිරිත් පොත මගේ ළඟ තියා ගන්නවා. ඒ කිසි දෙයකින් නෙවෙයි මට ඇස් දෙක පියාගෙන නිදා ගන්නම බෑ. අන්න එතකොට මම කාලිමෑණියන්ව සිහි කරා. මොකද මම කාලිමෑණියන්ගේ දේවාලේ මම වැඩ කරන කාර්යාලය ළඟ තියෙන දේවාලයක්. එතන හරිම අනුහස් තියෙන තැනක්. ඉතින් මම එතන යම් කාලෙකදී සුද්ධ පවිත්‍ර කරා. මම ඕකත් මතක් කරලා මම කාලිමෑණියන්ට අර මං ඉස්සෙල්ලා සඳහන් කරපු ගාතාව කියලා වන්දනා කරලා මං කාලිමෑණියන්ට කිව්වා අනේ මව බේර ගන්න කියලා. ඉතින් යාළුවනේ කියලා ෂණයක් ගියේ නැහැ. මට නිින්දත් නොනින්දත් අතරේ මට දැනුණා කවුද මට කියනවා උඹ නිදාගනින් මම ඉන්නවනේ කියලා. ඉතින් ඊට පස්සේ මට හිතේ තිබුණු බයත් නැති වෙලා ඇත්තටම හොඳටම නිදාගත්තා. ඊට පස්සේ මම බය වුණෙත් නැහැ. ඉතින් ඒක තමයි මගේ ජීවිතේ මම ලැබපු ලොකුම අත්දැකීම. ඉතින් අනේ ඒක නිසා ඒ සිද්ධියත් එක්ක සහ තවත් මට ලැබිලා තියෙන මම ප්‍රාර්ථනා කරපු ඉෂ්ට වීමත් එක්ක මම කාලිමෑණියන්ව ගොඩක් විශ්වාස කරනවා. ඉතින් ඔයගොල්ලන්ටත් මම කියන්නේ ඔයගොල්ලොත් කාලිමෑණියන්ව හරියට අදහන්න. තමන්ගේ වාසියට විතරක් කාලිමෑණියෝ පස්සේ යන්න එපා. වාසියටත් අවාසියටත් අවශ්‍ය වෙලාවෙදිත් අනවශ්‍ය වෙලාවෙදිත් හැම වෙලේම මෑණියන් ඔබ අදහනවා නම් මෑණියන්ට පින් දෙන්න. මෑණියන්ට වන්දනා කරන්න. ඔබේ මනසේ තියාගන්න. ඔබේ හදවතේ තියාගන්න. තමන්ගේ අම්මා වගේ අමතක නොකර තියාගන්න. මාසෙකට සැරයක් හරි අවුරුද්දකට සැරයක් හරි දේවාලයකට යන්න. අවශ්‍ය යම්කිසි පූජා වට්ටියක් අරන් යන්න. මොනවා හරි මල් මාලයක් අරන් යන්න. දෙහි මල් මාලයක් අරන් යන්න. ඇත්තට මේවට සල්ලි යන්නේ නැහැනේ අපිට. ඉතින් ගිහිලා මෑණියන්ව වන්දනා කරන්න. ඔබට අනිවාර්යයෙන්ම ඔබේ ප්‍රශ්න, කරදර, දුක් සියල්ලක්ම නිමා වෙනවා. තව දෙයක් තියෙනවා යාළුවනේ. මම නම් හරියම කැමති නැහැ සමහර අය ගිහිලා අර කාලි දේවාලේ පොල් ගහලා තව කෙනෙක්ගේ විනාශයක් හිතනවනේ. විනාශ වෙන තව කෙනෙක් විනාශ වෙන්න කියලා පොල් ගහන්නේ. ඉතින් මම නම් ඒ වගේ දේවල් ඇත්තටම අනුමත කරන්නේ නැහැ. ඒකෙන් අපි අර මෑණියන්වත් යම්කිසි පවකට ඇදලා දානවා වගේ දෙයක් තමයි පවක් කරනවා. ඒ වගේ හැඟීමක් තමයි මට නම් එහෙම ඒ සම්බන්ධයෙන් එන්නේ. ඉතින් ඒක තමන්ගේ කැමැත්ත, තමන් විශ්වාස කරන දේවල්, තමන්ට වෙච්ච මොකක් හරි දෙයකට ඉතින් එක අය ප්‍රතික්‍රියා කරන ආකාරය. ඉතින් යාළුවනේ එහෙනම් මම හිතනවා ඒගොල්ලෝ යම් දෙයක් යම් වැටහීමක් ගන්න ඇති කියලා. ඉතින් මම මට දන්න විදිහට මම දන්න දේ මගේ අත්දැකීමත් සමග මෑණියන්ට හරියට වන්දනා කරලා කොහොමද පින් අනුමෝදන් කරන්නේ සහ මෑණියන්ගේ පිහිට ලබා ගන්න කියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා. මම හිතනවා ඔයගොල්ලෝ යම් අදහසක් ගන්න ඇති කියලා.
මීට පස්සේ කාලිමෑණියන්ගේ දේවාලෙට ගියොත් කාලිමෑණියෝ බලන්න ගියොත් අනිවාර්යෙන්ම වෙනදට වඩා වෙනස් විදිහට කාලිමෑණියන්ව වන්දනා කරයි කියලා මම හිතනවා. මේ වීඩියෝ එක දිගටම ඔයගොල්ලෝ අහුවා නම්. එහෙනම් යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. ඉතින් මේ වගේ ඔයගොල්ලෝ නොදන්න පුංචි පුංචි දේවල් තියෙනවා නම් දැනගන්න මගේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, පුංචි කමෙන්ට් එකක් දාන්න. මේකේ තියෙන අඩුපාඩු සහ මම කිව්වේ වගේ මොකක් හරි වැරද්දක් එහෙම තියෙනවා නම් එකතු කිරීමක් කරන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම මෑණියන්ගේ පිහිටයි.